සැලරි එක ලැබෙනවා. හැබැයි මාසයන්තිම වෙද්දි තල්ලි ඇති වෙනවාද. බොහෝ වෙලාවට රීසන් එක ලොකු එක්ස්පෙන්ස් එවෙයි. දවසින් දවස කරන පුංචි අනවශ්‍ය වේසා. ඩේලි කොෆී එක, ඔන්ලයින් ෆුඩ් ෝඩර්ස්, රැන්ඩම් ශොපිං, ඔෆර් දැක්ක ගමන් බයි කරන එක මේවා ස්මෝල් වගේ පේනවා. හැබැයි මන්තක අවසානයේ ලොකු මවුන්් එකක් වෙනවා. මුලින් ඔයාගේ ස්පෙන්සස් තියන්න නෝට්බුක් එකක් හරි මොබයි සප් එකක් හරි ඩේරි එක්ස්පෙන්සස් ට්‍රැක් කරන්න. එතකොට සල්ලි කොහෙට දෙයන්න කියලා කියවි පේනවා. බයි කරන්න කලින් මේ කක්ෂන් එක ආගන්න. මේක මට ඇත්තටම ඕනෙද නැත්තන් ජස්ට් වෝන්ටක්ද. මේ සිම්පල් හැබිට් එකෙන් ගොඩක් අන්නසදරී ස්පෙන්ඩින් නවත්තන්න පුළුවන්. ඔෆ එකත් දැක ගමන් බයි කරන්න එපා. 24 hours ඉන්න. ඊට පත්සේ ඕල්නම් විතරක් බයි කරන්න. මන්ත්‍රි බජට් එකක් තියෙනවා නම් ස්පෙන්ඩිං කන්ට්‍රෝල් කරන්න ඇති. ෆුඩ්, ට්‍රන්ස්පෝර්ට් බිල්, සේවිං කලින්ම ඩිවයිඩ් කරගන්න. most people spending first then save කරන්න try කරන්න. හැබැයි smart peoples ලා first save කරනවා. සැලරි එක ආපු ගමන් small amount එක save කරන්න. rich වෙන්න වැඩිපුර earn කරන එක විතරක් මදි. unnecessary spending control කරන එකත් important. පුංචි habit ටිකක් change කළොත් future එක completely වෙනස් කරන්න පුළුවන්. වීඩියෝ එක useful නම් like කරන්න, comment කරන්න, save කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතෙක් පරිස්සමින් ඉන්න.